දැන් ඝර්ෂණය පාඩමේ තියෙනවා ළමයින්ට සාමාන්‍යයෙන් පටලැවිලි සහගත තැන් කීපයක් සමහර වීඩියෝස් වලත් මම දැක්කා ඒ පැහැදිලි කිරීම ටිකක් ළමයින්ගේ මට්ටමෙන් ළමයින්ට ඒව පැහැදිලි වෙලා නැහැ වගේ කියලා මේක මම පොඩ්ඩක් පැහැදිලි කරනවා සමහර අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඝර්ෂණය පාඩමේ තියෙනවා සීමාකාරී සහ සමතුලිත කියලා ප්‍රදේශ දෙකක් ඕකෙදි සමතුලිත අවස්ථාව පිළිබඳ ප්‍රදේශය තර්කානුකූලව ඔප්පු කරලා ගණන් හදන්න ළමයින්ව යොමු කරනවා අඩුයි බොහෝ විට ඒක එහෙමයි කියලා දීලා ඒ ඔස්සේ ගණන් හදන විදිහක් කියන්නේ අපි ඒක බොහොම තර්කානුකූලව ඔප්පු කරමු දැන් ඔය F8R කුඩයි mu කියන එක සමතුලිත අවස්ථාවක ඔරිජිනල් තර්කය නෙමෙයි ඒක යම් තැනකින් කැඩිලා ඇවිල්ලා ගණන් හදන්න පාවිච්චි වෙන තර්කය. ඉතින් වැඩේ තියෙන්නේ තර්කය එහෙම වෙන්නේ කොහොමද කියලා බොහෝ විට ළමයි දන්න ප්‍රමාණය අඩුයි කියලායි මට හිතෙන්නේ. සමහර වීඩියෝස් බැලුවාම මම දැක්කේ ඒ ප්‍රදේශය ගැන ගුරුවරුන්ට තියෙන ගුරුවරු උගන්වද්දි පාවිච්චි කරන්නේත් ඒක ඒ විදිහට දාලා ගණන් හදන්න කියනවා වගේ ක්‍රමයක් මම දැක්ක විදිහට. ඉතින් මේකේ පැහැදිලි කිරීමක් කරනවා යම් ප්‍රයෝජනයක් කෙනෙකුට ගන්න පුළුවන්. දැන් ඝර්ෂණය තියෙන පෘෂ්ඨයක අපි මොකක් හරි වස්තුවක් මෙහෙම තිබ්බොත් පළවෙනි දේ තමයි මේ ඝර්ෂණයේ තියෙන පෘෂ්ඨයක තිබ්බා කියලා ඝර්ෂණයක් ඇති වෙන්නේ නැහෙනි. ඒක ඉතින් රළු පෘෂ්ඨයක වස්තුවක් තිබ්බා කියලා ඝර්ෂණ බල ඇති වෙන්නේ නැහැ. අපි මේකට බාහිරින් බලයක් දානවා කියලා හිතමු. මේ වගේ ඝර්ෂණය ඇති වෙන්නේ නැහැ පළවෙනි රූපේ. ඊළඟට මම මේකට බාහිරින් බලයක් දානවා. මේ වගේ බාහිරින් බලයක් දානවා. අපි ගමු P1 කියලා. සාමාන්‍ය කරේ අපි අල්මාරියක් කියලා හිතමු. උඩින් මේව පොඩි බලයක් දැම්මට අල්මාරිය චලනය වෙන්නේ නැහනේ. ඒ චලනය වෙන්නේ නැත්තේ ස්පර්ශ පෘෂ්ඨයේ නැති වෙන ඝර්ෂණ බලයේ හින්දා. මෙතනින් ඇති වෙනවා ඝර්ෂණ බලයක්. ඒක මම මාක් කරනවා F1 කියලා. ඊළඟට මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒක R1 කියලා මාක් කරා. බර කියන එක සාමාන්‍ය දේ මේක තියරි එක පැහැදිලි කරන්න නිසා බර මාක් කරේ නැහැ. ඊළඟට මේක චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක සමතුලිත අවස්ථාවක් කියලා කියන්නේ. තව පොඩ්ඩක් මේ බලය වැඩි කරමු. තව පොඩ්ඩක් මේ බලය වැඩි කරොත් මම කියනවා P2 දක්වා වැඩි කරනවා කියලා. එතකොට තිබ්බ බලයට වැඩිය තව පොඩ්ඩක් වැඩි කළොත් අපි අල්මාරියකට උඩින් බලේ ඒත් මේක චලනය වෙන්නේ නැහනේ. ඒ චලනය වෙන්නේ නැත්තේ ඝර්ෂණ බලය අර වැඩි කරපු බලයට ගැලපෙන්න වැඩි වෙනවා. එහෙනම් මේකේ ඝර්ෂණ බලය මේ වෙලාවේ වැඩි වුණා. අභිලම්බ ප්‍රතික්‍රියාව බොහෝ විට වෙනස් වෙනවා. අපි ගමු R2 කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න දේ බලය පොඩ වැඩි කරනකොට මේක පොඩි බලවලදී චලනය වෙන්නේ නැහැ. ඒ චලනය වෙන්නේ නැති සියලු අවස්ථා සමතුලිත අවස්ථා. මේක සමතුලිත අවස්ථාවක්, මේක සමතුලිත අවස්ථාවක්. තව සෑහෙන සමතුලිත අවස්ථා උදා වෙන්න පුළුවන්. වෙලා යම් මොහොතක් එනවා මේ බලේ වැඩි කරාම මේක lessල යන අවස්ථාවක්. අන්න ඒක අපි හඳුන්වනවා මේකට එන්න පුළුවන් අන්තිම සමතුලිත පිහිටීම සීමාකාරී සමතුලිත පිහිටීම. ඒතර මේ වගේ ගණනාවක් ඇවිල්ලා මෙන්න මේ අන්තිම අවස්ථාවක් එනවා. මෙතනින් පස්සේ මේක මත දාන බලය අපි Pn කියලා ගමු. මෙන්න මේ වෙලාවේ ඇති වෙන ඝර්ෂණ බලය මේක චලනය වෙන්න ඔන්න වෙන අවස්ථාව. ඒ කියන්නේ සීමාකාරී අවස්ථාව. ඒ වෙලාවේ තියෙන ඝර්ෂණ බලයේ මං කියන්නම් F සීමාකාරී කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව R. මෙතනින් පස්සේ මේකේ තියෙන චලනය වෙන අවස්ථාව. ඒ කියන්නේ ගතිකයට අදාළ ඝර්ෂණය. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ටිකේ ප්‍රශ්නයක් නෑකට හේතුව ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දක්වන්නේ මෙතෙන්ට.
මොකද්ද ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දැක්වීම? සීමාකාරී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට දරන අනුපාතයේ නියතයක්. ඒ නියතයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා. ඒක බොහොම පැහැදිලිව කම්බයින් මැස් කරන ළමයි හොඳට දන්න දෙයක්. මෙන්න මෙතනින් තමයි මෙතෙන්ට අවශ්‍ය තර්කය ගොඩනැගෙන්නේ. බලමු මොකද්ද තර්කය කියලා. මෙතන සීමාකාරී ඝර්ෂණ බලය ලියන්න පුළුවන් mu r කියලා. ඕකෙන් ගම්ම්‍ය වෙන්නේ ඝර්ෂණ බලය ශුන්‍යයේ ඉඳන් මේවට ඝර්ෂණ නියම කියලා කියනවා. මේ ඝර්ෂණ බලය ශුන්‍යයේ ඉඳන් ක්‍රමානුකූලව වැඩි වෙන්න පුළුවන් උපරිමාගයක් දක්වා. ඒ උපරිමාගයේ තියෙන්නේ ලෙස්සන්න ඔන්න මෙන්න අවස්ථාවේ සීමාකාරී අවස්ථාවේ. දැන් සීමාකාරී අවස්ථාවට කලින් සියලු අවස්ථා අපි හඳුන්වන්නේ සමතුලිත අවස්ථා. සමතුලිත අවස්ථා තියෙන්නේ එක නෙමෙයිනේ. ප්‍රදේශයක්ම තියෙනවා සමතුලිත අවස්ථා. දැන් සීමාකාරී අවස්ථාවක ගාණක් හදනවා නම් මේ තර්කය දාලා ළමයින්ට ගණන් හදන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක අපි ඔප්පු කරනවා කියන අර්ථ දක්වනවා. සීමාකාරී ඝර්ෂණ බලය සමාන mu වැඩි කිරීම r. මේකේ තේරුම තමයි යම් කිසි මොහොතක අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් r කියලා ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ සංගුණකයෙන් වැඩි කරාම අපිට ලැබෙනවා එතන තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. දැන් ඕක ඔළුවේ තියාගෙන අපි මේ සමතුලිත අවස්ථාවකට එමු. සමතුලිත අවස්ථාවක් මම සාධාරණ වශයෙන් මෙතන මාක් කරන්නම්. මේ සමතුලිත අවස්ථාවක්. මේ බලය අපි p dash හරි මොකක් හරි කියලා ගමු. ඒක නෙමේ වැදගත්. මේ වෙලාවේ තියෙන ඝර්ෂණ බලය මම ගන්නම් f කියලා. f not කියලා. මේ සාධාරණ සමතුලිත අවස්ථාවක තියෙන ඝර්ෂණ බලය f not. මේ වෙලාවේ තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මම ගන්නම් r not කියලා. එහෙමනම් ඔය සමතුලිත අවස්ථාවක ඝර්ෂණ තර්කය ළමයට නිකන් දෙන්න ඕනේ නැහැ. ඒක බොහොම තර්කානුකූලව ඔප්පු කරලා දෙන්න පුළුවන්. මෙන්න ඔප්පු කරන්න ඕනේ විදිය. මෙතනින් කියන්නේ යම් කිසි අභිලම්බ ප්‍රතික්‍රියාවක් mu වලින් වැඩි කරොත් ලැබෙන්නේ ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඔය තර්කය අරන් මම මෙතෙන්ට ආවොත් මේ වෙලාවේ අභිලම්බ ප්‍රතික්‍රියාව r not නේ. එහෙනම් මට කියන්න පුළුවන් r not අභිලම්බ ප්‍රතික්‍රියාවට දිය හැකි උපරිම ඝර්ෂණ බලය. උපරිම ඝර්ෂණ බලය. යම් අභිලම්බ ප්‍රතික්‍රියාවකට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. ඒක අභිලම්බ ප්‍රතික්‍රියාව මියුගෙන් වැඩි කළා නම් හරියි. ඒතර මේ මෙතන තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒතර මේ හැම අවස්ථාවකම තියෙනවා ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. මේ r not නම් ඒක මට ලියන්න පුළුවන් f සීමාකාරී. මේ සීමාකාරී නෙමෙයි මෙතන තියෙන සීමාකාරී ඝර්ෂණ බලය. mu r not කියලා ලියන්න පුළුවන්. දැන් මොකද්ද තර්කය? සමතුලිතයි සීමාකාරී කියන තර්කය තමයි සමතුලිත අවස්ථාවේදී ඇති වෙලා තියෙන ඝර්ෂණ බලය එතන ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි. ඕක තමයි තර්කය. සමතුලිත අවස්ථාවක තර්කය ඕක. සමතුලිත අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලය ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් එතන අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි. එහෙනම් මම කියනවා තර්කයක් මේ r not අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය mu r not. තර්කය තමයි සමතුලිත අවස්ථාවක් බැවින් සමතුලිත අවස්ථාවක් බැවින්
මේ ඇති වෙලා තියෙන ඝර්ෂණ බලය තියෙනවනේ F0. ඒක අනිවාර්යෙන් උතන ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි. ඒක තමයි සමතුලිතයි කියන තර්කය. කුඩයි F සීමාකාරී. මේ සීමාකාරී කියන්නේ මෙයා නෙමෙයි. මෙයා මම මේ පැහැදිලි කරේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දැක්වීම. මෙතන R0 අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය μR0. එහෙමනම් මේක තමයි තර්කය. සමතුලිත අවස්ථාවක තර්කය තමයි සමතුලිත අවස්ථාවේ ඇති වෙලා තියෙන ඝර්ෂණ බලය එතන ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි. ඕක තමයි ඔරිජිනල් තර්කය. දැන් මෙතන F0 කියන එක හරි කුඩයි F සීමාකාරී කියන්නේ මෙතන ඇති වෙන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය. මේ අභිලම්බ ප්‍රතික්‍රියාව යටතේ ඕනම අභිලම්බ ප්‍රතික්‍රියාවක් mu වලින් ගුණ කරාම ලැබෙන්නේ ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒක එන්නේ මේ තර්කයත් එක්ක. mu R0. ඔන්න ඔතනින් එනවා F0 බෙදීම R0 muට වඩා අඩුයි. ඒ කියන්නේ මේ ඕන අවස්ථාවකට ওই තර්කය හරි. සමතුලිත අවස්ථාවක නම් ඉන්නේ සමතුලිත අවස්ථාවේදී අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට දරන අනුපාතය ඝර්ෂණ සංගුණකයට වඩා අඩුයි. මේ තියෙන ඔප්පු කිරීම මේක බොහොම පැහැදිලිව තර්කානුකූලව කියලා දෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අතීතයේ ගණන් හදාදී දැන් අපි A level කරන කාලෙත් ගොඩක් වෙලාවට ඝර්ෂණයේ නෝට් එකේ තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දක්වලා තියෙනවා. සීමාකාරී අවස්ථාව සමතුලිත අවස්ථාවක දෙනවා F8R කුඩයි mu කියලා. ඒක එහෙම උනේ කොහොමද කියන එක බොහෝ විට තර්ක වෙන්නෙත් නැහැ. ළමයින්ට පැහැදිලි වෙන්නෙත් නැහැ. ළමයිනුත් ඔහේ F8R කුඩයි mu කියලා තර්කය දාලා ගණන් හදාගෙන යනවා මිසක් අවබෝධය අඩුයි. ඇත්තටම තර්කය F8R කුඩයි mu නෙමෙයි. සමතුලිතයි කියන එකේ තර්කය තමයි ඒ අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලය ඒ අවස්ථාවේ ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි. මේ තියෙන ඔරිජිනල් තර්කය. ඊට පස්සේ යම් අවස්ථාවක ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ගන්න පුළුවන් ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව මියුගෙන් වැඩි කළා. ඒක ඉන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකේ අර්ථ දැක්වීමත් එක්ක. එතකොට මෙතන අපි ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ගත්තා. මෙතන තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මියුගෙන් වැඩි කළා. ඒක තමයි එතන ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. නමුත් ඇති වෙලා තියෙන ඝර්ෂණ බලය උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි. ඒක තමයි සමතුලිත අවස්ථාවක් කියලා කියන්නේ. ඒක සුළු කරාම තමයි අපිට මේ ප්‍රතිඵලේ එන්නේ. ඒකින්ද ගණන් හදද්දී සීමාකාරී සමතුලිතයි නම් F8R සමානයි mu තර්කයත් සමතුලිතයි නම් නිකන් දෙන්නේ නැහැ. ඔප්පු කරලා දෙන්න පුළුවන් F8R අනුපාතය muට වඩා අඩු වෙන්න ඕනේ කියන එක. ඉතින් මේ වගේ දේවල් ළමයෙක්ට ඔප්පු කළා බොහොම තර්කයට දුන්නොත් එයාට ගණන් හදන්න පහසුවක් වෙනවා. එහෙම නැත්නම් අපිට මේක මෙහෙම තමයි ලියාගන්න ඒ ඔස්සේ ගණන් හදාගෙන යන්න කිව්වොත් තර්කානුකූල පැහැදිලි කිරීමක් නැහැ. ඒකින්ද ගොඩක් වෙලාවට මේ පැහැදිලි කිරීම කරේ සීමාකාරී නම් F8R සමානයි mu වෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දැක්වීමත් එක්ක සමතුලිත ඕන අවස්ථාවක මේ සමතුලිත ඕන අවස්ථාවක ඒ වෙලාවේ තියෙන ඝර්ෂණ බලය ඒ වෙලාවේ තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවට දරන අනුපාතය මියුට වඩා අඩුයි. ඒක මේ නිකං දුන්නේ නැහැ. තර්කානුකූල ඔප්පු කරලා ගත්තේ කොහොමද ඒකේම වෙන්නේ කියලා. ඊට පස්සේ මේවා යටතේ ගණන් හදන එක ළමයෙක්ට කරගෙන යන්න පුළුවන්. අර මං සමහර තැන්වල දැක්කා ගුරුවරු පැහැදිලි කිරීම කරනවා F8R අනුපාතයේ කුඩයි මියු සමතුලිත නම් නිකම්ම ළමයාට ඒක කියන එකේ තේරුමක් ඇත්තෙම නැහැ. එහෙම කියන්න හොඳත් නැහැ. අපි මේක බොහොම තර්කානුකූලව පැහැදිලි කළා
ඔප්පු කරලා කියන්න පුළුවන් දෙයක්. මේක මං හිතන්නේ කම්බයින් මැස්ම කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය විෂය ධාරාවක් කරන කෙනෙක්ට උනත් ප්‍රායෝගිකව මේක තේරෙන දෙයක්. මේ වස්තුවකට බලයක් දැම්මාම එකපාරට lessන්නේ නැහැ. ටිකක් බලය වැඩි කරගෙන එන්න ඕනේ. lessන අවස්ථාවක් එනවා. මේ තියෙන්නේ ඒ අවස්ථාව. එතනින් මෙහාට තියෙන ඔක්කොටම අපි කියන්නේ සමතුලිත අවස්ථා කියලා. එතකොට එහෙම අවස්ථා ගණනාවක් තියෙන්න පුළුවන්. හරි. F8R අනුපාතය මියුට වඩා අඩු වෙන්නේ ඇයි කියන එක තමයි සමතුලිත අවස්ථාවක පැහැදිලි කිරීම කරේ. තව තර්කයක් තියෙනවා ටීටා කුඩායි ලැම්ඩා කියලා. ඒකත් අපි නිකාං ඔහේ කියන්නේ නැතුව කොහොමද ටීටා කුඩායි ලැම්ඩා වෙන්නේ කියලා තර්කානුකූලව ඔප්පු කරොත් ළමයින්ට බොහොම ප්‍රයෝජනයක් වෙයි.